අපි පංච් එක ස්පීඩ් අප් කරගන්න. අපි දන්නවා අපි හැමෝම උත්සාහ කරනවා මේ පංච් එකක් ස්පීඩ් අප් කරගන්න. ඒකට අපි ගන්න පියවර තමයි පංච් එක ඇටැක් කරන අතට අපි ෆුල් එෆර්ට් එක දානවා. අපේ අරමුණ තියෙන්නේ පංච් එක ස්පීඩ් අප් කරගන්න, පවර් අප් කරගන්න. හැබැයි අපි හිතන්න ඕනේ ඇටැක් කරනකොට දකුණු අතින් පංච් එකක් කරනවා නම් අපේ වම් අත ඉනට එනවා. එතකොට ඒ ඉනට එන අත ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒ ඉනට එන අත අනිවාර්යෙන් ඔයගොල්ලෝ පංච් කරන අතට දෙන එෆර්ට් එකම, ඒ දෙන පවර් එකම, ඒ දෙන ස්පීඩ් එකම ඉනට එන අතරත් අනිවාර්යෙන් දෙන්න ඕනේ. පංච් එක කරන අත අපි ස්පීඩ් කරලා ඉනට එන අත අපි හෙමින් ගත්තොත් අපේ ශරීරයට දෙන ව්‍යාවර්තය හරියට සාර්ථක වෙන්නේ නැති වෙනවා. ව්‍යාවර්තය හරියට සිද්ධ වෙන්නේ නැති වුණාම පංච් ස්පීඩ් එක, පවර් එක අඩු වෙනවා. අපි අනිවාර්යෙන් අපි පංච් එක ඇටැක් කරන අතට දෙන ස්පීඩ් එකම, පවර් එකම අපි මේ ඉනට එන අතරත් දෙන්න ඕනේ. එතකොට තමයි හරියට ව්‍යාවර්තය සිද්ධ වෙලා අපේ හිප් රොටේෂන් එකත් ඒත් එක්කම සක්සස් වෙලා අපිට ඕන බලාපොරොත්තු වෙන පංච් ස්පීඩ් එක, පවර් එක අපිට ලැබෙන්නේ. ඒකම සමහරු කරන තවත් වැරද්දක් තමයි මේ පංච් එක අපි ෂෝල්ඩර්ස් දෙකත් මේ පංච් එකට යූස් වෙන හින්දා ගොඩක් කට්ටිය මේ ෂෝල්ඩර්ස් දෙක ගොඩක් හાર્ඩ් තියාගන්න, ගොඩක් තද කරලා තියාගන්නවා. එතකොට ඕගොල්ලන්ට මේ අදාළ ව්‍යාවර්තය හරියට ගන්න වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පංච් එක අපි දන්නවා රිලැක්ස් තියාගත්තොත් මේ උරිස් දෙක අපිට ලොකු ස්පීඩ් එක, පවර් එකක් අපිට ජෙනරේට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ උරිස් දෙක ගොඩක් තද කරගන්න නැතුව උරිස් දෙක රිලැක්ස් තියාගෙන ඔයගොල්ලන්ට පංචස් කරන්න පුළුවන් නම් ලොකු සාර්ථකත්වයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඒත් එක්ක. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් තමයි අපේ ටෙක්නික්ස් වල සාර්ථකත්වය රඳා පවතින. ඒක නිසා අපි ලොකු අවධානයක් දෙන්න ඕනේ මේ වගේ ටෙක්නික්ස් සම්බන්ධව. ඒ හින්දා මේ වගේ දේවල් ගැන ගොඩක් අවධානයෙන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න, ට්‍රේන් වෙන්න ඉගෙන ගන්න. එහෙනම් ඔයගොල්ලන්ට good luck. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.